පොඩි කියලා ඉන්නේ කකුලේ වලට පිටිනවා Hi guys, welcome back to our YouTube channel. ඉතින් අපි අද යන්න හදන්නේ කොහෙද? අපි යන්න කොහෙද කියලා දන්නවද ඔයා? අපි අද යන්න හදන්නේ ගම්පහවට තියෙන ලස්සන ප්ලේස් දෙකකට. ඉතින් කොහෙද යන්නේ කියලා බලන්න නම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. Bye bye. හරි දැන් අපි අපේ ගමන යන්න මේ විදිහට පටන් ගන්නවා. මුලින්ම අපි යන්න හිතාගෙන ඉන්නේ ගලේ දේවාලයට. ඉතින් මිනුවන්ගොඩ ගලේ දේවාලයට ගම්පහ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 35ක වගේ ප්‍රමාණයක් දුර යන්න තියෙනවා. පුංචි දොරක් තමයි ගලේ දේවාලයට යන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්නගේ ෆෙයා එක පටන් ගත්ත දවසේ ඉඳලා අපි දෙන්න වැඩිපුරම ගියපු තැනක් තමයි ගලේ දේවාලය. වෙනද දාන පාකින් එකට මෙයා කෙලිම අපි දැන් ගලේ දේවාලයට ඇවිත් ඉන්නේ. ඉතින් අපි අතරට ගිහින් බලමු ඒක ඇතුළේ ලස්සන කොයි විදිහටද අපිට පේන්නේ කියලා. මලුත් ගන්නත් ඕනේ. මෙතනින් ගමු. මේකෙන් මල් ගන්න. ඔක්කොම ගන්න. මල් ගන්න. මේවා ගන්නවා නැත්නම් ගලේ දේවාලයට වෙච්ච බාරයක් නිදහස් කරන්නත් තියෙනවා. ඒක කරන්නත් එක්ක තමයි අද වැඩිපුරම ආවේ. කොහොමද පත්තක
මෙතන පැත්තකට තියන්න බෑද? ඕ පිච්චා. මෙතන පැත්තකට. guys, tapi nggak ada yang ini. Tapi untuk Devin destination gitu, second destination. පොඩි අකරතක් බියක් පොඩි අකරතක් Saya කියලා ඉන්නේ. කකුලේ හොඳට පිටනවා. අපි යම් දෙවෙනි තැන. ඉතින් අපිට වෙච්ච කරදරේ තමයි ගලේ දේවල්දි පහන් පත්තු කරන තැන කට්ටිය විසික් කරලා තීච්ච පහන් තිරවලට අපේ කකුල් හොඳටම පිච්චිච්ච එක. ඇත්තට මේ වෙලාවේ ගල් රස්නේ තිබිච්ච නිසා අපිට ඇත්තටම පහන් වලට පිච්චෙනවා කියලා දැනුනේ නැහැ. කොහොම හරි අපේ කකුල් හොඳටම පිච්චිලායි තිබුණේ. ගලේ දේවල් ගියොත් හැමදාම යන තැනක් පෙන්වන්නද? මේක ඇත්තටම හරිම ලස්සනයි. අපිට දුර පළාත්වල යනකොට ඒ තියෙන ලස්සන කොළපාට පරිසරය ඒ වගේ අත්දැකීමක් ගන්න පුළුවන්. හරියට කොස් කැලේ වගේ අන්න ඒ වගේ තමයි මම මේ පෙන්වන්න යන තැන. ඉතින් මිනුවන්ගොඩ ගලේ දේවාලය යනවා නම් මේ තැනට යන්න අමතක කරන්න එපා. මේක තියෙන්නේ මිනුවන්ගොඩ පැත්තේ ඉඳලා චායල පැත්තට යන ප්‍රධාන පාරේ. රොටි කන දැන් රොටි කෑවොත් බත් කන්න බැයි දේවල් දෙනවා නම් එතනින් රොටියක් කාලා යන්න. උඩ මෙතන රොටි හරියට ආයි. වතුර බින්දුවක් තිබුණා. ඔන්න දැන් අපි යනවයි කිව්ව දෙවෙනි ප්ලේස් එක බලන්න. ඉතින් මේක මට අහම්බෙන් TikTok වීඩියෝ එකකින් තමයි හම්බුනේ. අපිත් කලින් මෙතනට ගිහින් නෑ. ඉතින් කොහොමද ලස්සන කියලා බලන්න අපි ඒ තැනට ගිහිල්ලාම බලමු. ඉතින් අපි අද යන්නේ
කුරුළු කැලේ පල්ලිය බලන්න. මැප් එකේ විදිහට නම් ලොකේෂන් එකට තව පුංචි දුරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ තැන ලස්සනද කියලා. ඉස්සරහින් ලස්සන කලපුවකුත් පේන්න තියෙනවා. ඇත්තටම ඇතුළ මීට වැඩිය ලස්සන ඇති කියලා අපිට හිතෙනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමුකෝ කොහොමද පල්ලිය ලස්සනයිද කියලා. අපි දැන් ඉන්නේ කුරුළු කැලේ පල්ලිය ඇතුලේ. ඉතින් ඇත්තටම මෙතන හරිම ලස්සන තැනක්. ඒ වගේම හරිම නිස්කලංක තැනක්. අපි යවුවේ පිච්චි ඇවිල්ලා මේ තැනින් බැහැලා ඇතුලට යනකොට අපිට හරිම ඇඟට සීතලක් වගේම හරිම හිතට නිදහසක් දැනෙනවා. මේක පිහිටලා තියෙන අවට වටපිටාවේ අපිට ලස්සන ගස් කොළන් ඒ වගේම කලපුවේ මුහුදු රැලි ගහන විදිහත් අපිට පේනවා. ඒ වගේම හරිම සිහිල් හුළඟක් කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඒ වගේ අපිට ඇහෙනවා. ඇත්තටම මේක හරිම හිත නිදහස් වෙන තැනක්. ඔයාලත් ගම්පහාවට නම් අනිවාර්යයෙන්ම මේ තැනට ගිහින් බලන්න. අපි දැන් ආයෙ අපේ ගමන ඉවර කරලා ගෙදර යන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. අපි අද ලන්ච් එක ගත්තේ ජායල ටවුන් එකේ තිබිච්ච රෙස්ටුරන්ට් එකකින්. ඇත්තටම අපිට බරක් වෙලා තිබෙන නිසා රෙස්ටුරන්ට් එකේ නමවත් බලා ගන්න නම් හම්බ වුණේ නැහැ. හැබැයි කෑම හොඳට තිබ්බා. මේක තියෙන්නේ හරියටම රෝඩ් ස්ටයිල් එකට එහා පැත්තේ. අපේ ගමන මේ විදිහට ඉවර වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමෙන් ඉන්න. ඔබ බලන විදියට thank you.